කුසේ සිතට ඔබ එනවා කිරණසේ හිරුගේ Talk with Pecha. අයිබෝවන් ටොක් විත් පෙච්චා YouTube නාලිකාවට ඔන්න තවත් අලුත් වීඩියෝ එකක් සමගින් තමයි අද අපි මේ එකතු වෙලා තියෙන්නේ. ඉතින් අද අපේ නාලිකාවට විශේෂ අමුත්ෙක්ට මම ආරාධනා කරා. ඉතින් ඔයාලා දන්නවා ඇති ලංකාවේ දැනට පුංචි තරුවක්. ඉතින් සවින් සන්දිනු සවින්ට තමයි මම මගේ ටොක් විත් පෙච්චා YouTube නාලිකාවට ආරාධනා කරේ. අයිබෝන් කියලා පිළිගන්නවා සවින් සන්දිනු. ඉතින් සවින් කොහොමද ඔයාලට මේ දවස්වල ඔයාගේ වැඩ කටයුතු ටික කොහොමද කෙරීගෙන යන්නේ? අපි කතා කරමුකෝ ඒ ගැන. ඔව් අයියේ මේ දවස්වල ඊට ක්‍රිස්තාගේ 25 දින අතර ඉන්නවා. දැන් ගිය අවුරුද්දේ මට ගොඩක් ෂෝ තිබ්බා. මේ අප්‍රේල්වත් ගොඩක් අවුරුදු සීසන් එකේ නිසා ෂෝ තිබ්බ ගොඩක්. හරි. ඉතින් සවින් දැන් මේ ඔයා දැන් මේ වෙනකොට දැන් සංගීත පැත්තෙන් මේ ගමනේ යද්දී ඔයාට දැන් මොනෝහරි සංගීත කණ්ඩායම් වල ඉඳලා තියෙනවද ඉන්නවද? සාමාන්‍ය ඒවැ වැඩ කරගෙන යන්නේ කොහොමද ඔයා? ඔව් මම නිට්ටඹු චීතාලෙගෙත් ඉන්නවා. ඒක සිං කරනවා. දැන් අලුතෙන් බෑන්ඩ් එකක් හදලා තියෙන රෙඩ් රෝස් කියලා. ඒකෙත් සිං කරනවා. තව ඉස්කෝලේ කොයා එකෙත් මම සිං කරනවා. සිං කරනවා. ඉතින් ඒ බෑන්ඩ් දෙක තුනේම ඉස්කෝලේ කොයා එකෙත් සිං කරන ගමන් තමයි සවින් මේ ගමන යන්නේ නේද? දැන් සවින් ඔයාට පවුලේ කට්ටියත් මේ වගේ ලොකු සපෝට් එකක් දෙද්දී ඉස්කෝලේ කට්ටියකින් ලැබෙන සපෝට් එක ගැන අපි පොඩ්ඩක් කතා කරමුකෝ. ඔව් ඉස්කෝලේ විද්‍යාපතිතුමා ගොඩක් උදව් කරනවා මට. ඒ වගේම ගුරුවරුත් උදව් කරනවා. තව යාළුවෝත් ගොඩක් උදව් කරනවා. දැන් සවින් ඔයාගේ දැන් මේ වෙනකොට ඇවිල්ලා තියෙන මේ ගමනේදී ඔයාට දැන් අපිට පුංචි ආරංචියක් ආවා ඔයා ගායනයට විතරක් නෙමෙයි සංගීතයේ පැත්තෙන් වාදනයටත් පොඩි හැකියාවක් තියෙනවා කියලා. ඉතින් අපි කතා කරමුකෝ ඔයාට පුළුවන් කියන්නේ වාදනය කරන භාණ්ඩ ටික ගැන ඔයා පොඩ්ඩක් කතා කරමුකෝ. මට ගිටාර් එක පුළුවන්. තව ඩ්‍රම්ස් ගහන්න පුළුවන්. අර අපේ බෑන්ඩ් එකකුත් තියෙනවා. ඒකේ මම ඩ්‍රම්ස් ගහන්නේ. ඒකෙන් ඒ බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් සෙට් එක ගහලා තමයි මම ඩ්‍රම්ස් ගහන්න පුරුදුනේ. තව ඕගන් ගහන්න පුළුවන්. පියානෝ ගහන්න පුළුවන්. එතකොට දැන් මේ වෙලාවේ දැන් ඉතුරු සංගීත භාණ්ඩ ටික නෑනේ මේ වෙලාවේ ළඟ තියෙන්නේ গিitar එක. ඉතින් අපි গিitar එකෙන් පුංචි ලිට් කෑල්ලක් ගහලා බලමු නේද? ඉතින් සවින් දැන් ඔයාගේ මේ දැන් බාහිරව මේ සංගීත ගමනට අඩිතාලම හදාගෙන යන ගමන් ඉද්දී දැන් අධ්‍යාපනයේ පැත්තක් තියෙන්නේ පෑ. එතකොට අපි දැන් ඔයා කොහොමද දැන් මේ අධ්‍යාපනයයි මේ බාහිරව යන සංගීත ගමනයි ඔයා කොහොමද දෙකම එකට බැලන්ස් කරගන්නේ? අයියේ දැන් කිස්ටායකට එනකොට දැන් යන්න එපා හිරුවකට ලයිෆ් ස්ටුඩියෝ එකට. ඔව්. ඒකට ගියාම සමහර දවස්වල ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ. යාළුවන්ගෙන් ඉල්ලගෙන ටේ ෂේප් කරගන්න. ඔව්. එතකොට දැන් ඔයා මේ වෙනකොට අධ්‍යාපනය හදාරන්නේ 8 ශ්‍රේණියේ. ඉතින් එහෙම කටුක අධ්‍යාපනයේ පැත්තෙන් කටුකවත් ඉතින් බාහිරවත් මෙයාගේ මේ සංගීත ගමනට යන ගමන් තමයි මේ සවින් මේ ගමන යන්නේ නේද? ඉතින් සවින් දැන් ඔයාගේ මේ සංගීත ගමන යනවත් එක්කම මේ ලස්සන කටහඬින් අපිත් ආසයි මුළු ලෝකයම බලන් ඉන්න ආස ලස්සන කටහඬක් නේද? ඉතින් අපි කැමති අද ඔයාගෙන් ලස්සන සින්දුවක් අහන්න. ඉතින් තියමුකෝ බලන්න ලස්සන සින්දුවක්. ඔයා කැමති? මලට බඹරෙකුසේ සිතට ඔබ එනවා කිරණසේ හිරුගේ හද සිනාසෙනවා ඔබ සිනාසෙනවා නොකිලි සිත මෙලවේ සිටින මොහොතක
මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන කටහඬකින් සින්දුවක් අහන්න තියෙනවා කියන එකම කොච්චර දෙයක්ද නේද? ඉතින් සවින් ඔයාගේ මේ සංගීත ගමන මේ විදිහට යද්දී දැන් ඔයා දැන් මේ වෙනකොට ඔයාට ලොකු ගමනක් මේ වෙනකොට අඩියක් තියලා තියෙන්නේ. එක අඩියක් ඉස්සරහට තියලා ඉවරයි සවින්. හරිද? ඉතින් මේ වෙනකොට පුංචි තරුවක්නේ. එතකොට ඔයා අලුතෙන්ම කියලා මේ වෙනකොට ඔයාගෙම කියලා සින්දුවක් මේ වෙනකොට රිලීස් වෙන්නේ එහෙම නැද්ද? නිකන් ළඟදී අපිට බලා ගන්න විදිහක් නැද්ද ඔයාගේ රිලීස් එකක් වගේ? ඔව් අය තියෙනවා. මම තාවිකට ගියා. එතකොට මට හම්බුණා නිමාදු විශේෂක ඒකේ මම පළවෙනි නිසා ඒකේ මට මේ සින්දුව ලියලා දෙන්න සින්දු තනුවක් දාලා දෙන්න මේ අපි සින්දුවක් කරමු කියලා. ඔව්. ඊට පස්සේ මේ අපි පියකට කර කියලා සින්දුවක් කරා දේශාල්මානේ ගීතයක්. දැන් මේක රිලීස් කරන තාට දවසකින් රිලීස් කරනවා. ඒක ඔයගොල්ලෝ හැමෝටම බලන්න පුළුවන්. හරි ඉතින් සවින් දැන් අපි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ වැඩසටහනේ අන්තිම කාලෙට. ඉතින් ඒ අන්තිම කාලේදී සවින් දැන් ඔයාගේ මේ සංගීත ගමන ගැන තමයි අපි මෙච්චර වෙලා කතා කරේ. එතකොට දැන් මේ විද්දිවා හිරු කිඩ්ස්ටා කියන තරගෙට සහභාගී වෙලා 25 දෙනා අතරින් ඉන්නේ. ඉතින් අපි ඔයාට වොට් කරන්න ඕන විදිහ අපි කියමුකෝ ලෝකෙටම. HK සිස්ටනක් අංක 4 යොදා 77 66ට ඔයගලන්ට පුළුවන් තරම් SMS කරන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. අපි සවින්ට ලොකු සපෝට් එකක් දෙමු. ඉතින් නැවතත් අපි ඊළඟ වීඩියෝ එකත් සමග හමු වෙනකන් අදට අපි සමු ගන්නවා. අයබෝවන්.